ඔය YouTube එකේ වීඩියෝ එකක් දාලා වෛරල් වුණා කියලා කිව්වේ. මොකද්ද දැන් මේ වීඩියෝ එක කියනවකෝ. මට බලන්නත් බැරි වුණා ඔයි. තඩියෝ ඔය වගේ කාලා බීලා මම ඉන්නේ නැහැ ඉතින්. මම මොකක් හරි වැඩක් කරනවා ඉතින්. මම YouTube එකට සින්දුවක් දැම්මනේ. ඒ සින්දුව මිලියන ගාණක් දරුවා දැම්මම වෛරල්. ඔය වගේ නිකම්ම නෙමෙයි දැම්මා. මට ඔයලාත් එක්ක කතා කරනවට වඩා වැඩ තියනවා කරන්න. යකෝ. වෙනතර මල්ලකට එනවා වීඩියෝ එහෙම දාන්න ඕන වෙද්දි මාව ඕන වෙනවා. දැන් මාව ගණන් ගන්න ඉන්නේ. කියනවාකෝ බලන්න. මොකද්ද ඔයගේ YouTube channel එකේ නම කියලා? මගේ YouTube channel එකේ නම තමයි හිච්ච ප්‍රොඩක්ෂන්. ඉන්නකො මම මේ ෆෝන් එකේ ඔයගේ YouTube channel එකේ නම ගාලා subscribe පාරක් දාන්න. ඔය ඔච්චර වෛරල් ගියාද කියලා බලමුකෝ අපි. හෙලෝ කවුද මේ කතා කරන්නේ? හෙලෝ අක්ෂයන් මම මේ හිච්ච ප්‍රොඩක්ෂන් එකෙන් තමයි කතා කරන්නේ. මොකද්ද? අලුත් සින්දුවක් දාගන්න ඕනද? හරි. ඔහම ඉන්න මම දැන් ඔතනට එන්න. කවුද හිච්චෝ කතා කරේ? ඔය නම් මාරයි ඈ. ෆොලෝවර්ස්ලා ලක්ෂයක් කියන්නේ. වාව් ඒක නම් සුපිරි නේ. මාවත් එක්කයි යනකො යන තැනට. මට මේ කතා කරේ අපේ ගමේ ඉන්න කෝටිපති මාමා කෙනෙක්. ඔය දන්නවනේ සුමන කාලේ. YouTube channel එකක් කරලා ගන්න කෝටිපති එක්කලානේ. ඉතින් මට කියලා සින්දුවක් හදාගන්න ඕනේ කිව්වනේ. ඉතින් මෙනවා යන්න මාත් එක්ක ගිහලා සින්දුවක් හදන්න. ඔය නිකන් ඉන්නේ මං කානක් දෙන්නම් කීයක් හරි. මාරු සුමන පාලේ නම් ඔය වගේ වැඩ වලට රුපියල් 10000 නම් දෙන්න ලක්ෂයක්වත් දෙයිනේ. ඒ වුණොත් මට භාගයක් දෙනවා. හරි වැඩි කතා කර ඉන්න වෙලාවක් නෑ. අපිට අන්තරය සුමන පාලේ හම්බෙන්න. නැත්තම් අපිට හම්බෙන ගානක් හම්බෙන්නේ නැතිවි. මාමේ ඔන්න ඔයා කිව්වේ ඉතින් අපි ආවා. දැන් ඔයාට ඕන මොනවද වීඩියෝ එකක් කියලා කියන්නකෝ. අපි සුටුස් කාලා හදලා දෙන්න. ඉච්චා මේ කවුද මේ අලුත් කුළු ගැටයා? මම නම් එයා ගැන දන්නේ නැහැ. හරි ඒකේ වැඩන්නේ. කොහොම හරි වැඩි වෙන්න ඕනේ එච්චර. අතර මම ලක්ෂයක් දෙන්න. තව කීයක් හරි දෙන්න. මට ඕනේ සින්දුවක් තමයි ඕනේ. මොකද ට්‍රෙන්ඩින් යන සින්දුව. මොකද ඔයා දන්නවනේ. මම කෝටිපතියෙක් වුණාට මටම කියලා YouTube channel එකක් නැහැ. මාත් ඔය එක්කෙනෙක්ගෙන් ඉඳගත් YouTube channel එකක් තමයි මටත් තියෙන්නේ. ෆොලෝවර්ස් ලා 5000. ඉතින් මටත් වෛරල් යන්න ඕනේ හිච්චෝ. අපි දෙන්න කොහොම හරි ගේමක් ගහලා මේක හදලා දෙන්න. ඊට කලින් අපි ඉතින් හොඳ ට්‍රෙන්ඩ් යන සෝන් එකක් හොයාගන්න ඕනේ. හිච්චා මම දන්නවා සුපිරි සින්දුවක්. ඒක මේ දවස්වල ලංකාවේ වෛරල් යනවා. අර විරාලා නිවස කවුරුත් නැහැ කියලා එකක් තියෙන්නේ. අන්න ඒක සුපිරි. අපි ඒකට ගහමු හොඳ සින්දුවක්. ඔය කිතල හිටලා දෙනවනේ සුපිරි අදහස්. මාරු ඉතින් මාත් එක්ක ඉඳලම තමයි ඉතින් ඔහෙට ඔලුවට එන්නේ. හරි ඉච්චා මට කොහොම හරි වැඩේ වෙන්න ඕනේ. මම තව පැය 24ක් දෙන්න. පැය 24ක් ඇතුළත වැඩේ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කියපු ගාන හම්බෙන්නේ නැති වෙයි. හරි මාමේ එහෙනම් අපි ගිහිල්ලා හොඳ අදහසක් එහෙම අරගෙන හොඳ සුපිරි සින්දු හදලා මාමට දෙන්නම්කෝ. එහෙනම් මාමේ අපි ගියා. මේ හිච්චු ඔය නම් මාරයි ඈ. මටත් දැන් එහෙනම් අතර කීයක් හරි හොයාගන්න පුළුවන් වුණා ඔය හින්දා. අපි පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එක හදමු. ඉතින් යාළුවනේ අදට මේ හිච්චා සහ කඩේ එපිසෝඩ් එක ඉවරයි. ඉතින් ඔයාලට ඊළඟ පාර්ට් 2 එක බලා ගන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.